ඔන්න යාළුවනේ අද ලස්සන කාටුන් එකක් අරන් ආවා. ඉතින් මං ආදරෙන් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා. ලිමක් නැති කාන්තාරයක කිසිවෙකුට ඇතුළු විය නොහැකි දේශයක් පසු කර ඇත්තේ මායා මාලිගාවක් සඟවාගත් නිරුගුවක්. ඒ මායා මාලිගාව තමයි කේසර් කියන දුෂ්ට මායාකාරයාගේ නිවහන. කේසර් සාමාන්‍යයෙන් කරන්නේ තමන්ගේ බිහිසුණු මකරා එවල කසාද නොබැදපු ලස්සන කුමාරිකාවන් සොරකම් කරලා මාලිගාවට අරන් එන එක. මේ වෙනකන් කිසිම රණශූරයෙකුට මේ මාලිගාව හොයාගන්න ගිහින් පැහැරගත් කුමාරිකාවන් බේරගන්න පුළුවන් වෙලා නැහැ. මේ කතාවේ රජතුමා තමන්ගේ දුවනිය වන මීනා කුමරියට කියලා ඉවර කළා විතරයි. කුමරිය කියන මේ මකරා මාවත් තරන් යන්න හැදුවොත් ඌ ඒ ගැන පසුතැවේ කියලා. ඒක ඇහුවාම රජතුමාට හයියෙන් hina යනවා. කුමරියගේ පෙම්වතා අවුරුදු කිහිපයකට පස්සේ මීනා කුමරිය ලොකු වෙලා තමන්ගේ තත්ත්වය කොච්චර උසස් වුණත් මුණ ගැහෙන හැම ආරක්ෂක බටයෙකුටම ගෞරව කරනවා. ඇයට රොනන් කියන සමීප මිත්‍රයෙක් ඉන්නවා. එයාලා පොඩි කාලේ ඉඳන් එකට හැදී වැදුණා. දෙන්නම දෙන්නට කැමති වගේ පෙනෙන්නේ. ළඟදී ඉඳන් ලෝකයේ වටේ ඉඳන් මීනා කුමරිය වදින සූදානම් මනමාලයන් එනවා. ඒත් මීනා රොනන්ට කියනවා ඒ අය මට නෙවෙයි මගේ තාත්තට කියලා. රජතුමා විශ්වාස කරන්නේ කාන්තාවකට රාජධානිය පාලනය කරන්න පුළුවන් කියලා. ඒ වෙනුවට තමන්ගේ හිතට අල්ලන මුල්ම රණශූරයව ඇයට දීලා බන්ධවන්නයි රජතුමාට ඕනේ. රොනන් අහනවා ඇත්තටම ඔයාට ඕනේ මොකක්ද කියලා. මීනා උත්තරයක් දෙන්නේ මට ඕනේ රාජධානිය මෙහෙවන්නයි. මම ආදරය කරන කෙනා එක්ක ඉන්න කියලා. ගඟ දිහා බලන් ඉන්න මීනා ළඟ රොනන් දන ගහලා ඇයගෙන් විවාහ යෝජනාවක් කරනවා. ඒ කම්පැනි නිසා ඇය ගඟට වැටෙනවා. සතුටින් පිරි කුමරිය ඔහුට සමගි වෙනවා. තරගකාලී මනමාලයන් මේ අතර මීනා කුමරියගේ අත ගන්න ආපහු සමහර මනමාලයන් බාර් එකක ඉන්නවා. ඒකෙන් තමයි රොක් ඩයින් කියන මනුස්සයා. ගොඩක් ශක්තිමත්. පොරව පාවිච්චි කරන්න හරිම දක්ෂයි. දෙවැනි මනමාලයා තමයි කබීර් කියන ධනවත් තරාබි රජතුමා. එයාට කුමරිය බදින්න ඕනේ. එයාගේ රාජධානිය දැනටමත් ටොප් 10 එකක් තියෙන නිසා. කුමරිය බැන්දොත් ටොප් 3ට එන්න පුළුවන්ලු. තුන්වෙනියා තමයි පාචාන් කියන මහත චීන කුමාරයා. එයා අම්මා කියන හැමදේම කරනවා. අම්මගේ පුතා කෙනෙක්. මේ මනමාලයන් මීනා වෙන කොල්ලෙක් එක දැකලා ගිහින් ඌ එක්ක වාද කරනවා. රොක් ඩයි කුමරියට කියනවා මම ඉක්මනින් ඔයාගේ සැමියා වෙන්න ඉන්නේ. ඒ නිසා රොනන් එක්ක කැසන එක නවත්තන්න කියලා. කුමරිය කියනවා එයාට මේ කිසිම කෙනෙක් බදින්න කැමැත්තක් නැහැ කියලා. රොනන් එයාලට උදව් කරමින් කියනවා කුමරියට මොනවා කරන්නද කියලා කියන්න ඔයාලට අයිතියක් නැහැ කියලා. මේකෙන් කේන්ති ගිය රොක් ඩයි රොනන් එක රණ්ඩු වෙනවා. ඔහු කියන්නේ මීනාගේ ඉරණම තෝරන්නේ එයාගේ තාත්තා. කවදාවත් කඩුවක් අල්ලලා නැති නිසා පරිස්සමට කතා කරන්න කියලා. රොනන් උත්තරයක් දෙන්නේ ශරීරයේ තියෙන ශක්තිමත් මාංශ පේශිය තමයි මොලේ. ඒක පාවිච්චි කරන්න දන්නවා නම් කියලා කේන්ති ගිය රොක් ඩයි රොනන්ට පහර දෙන්න හැදුවත් කුමරිය එයාව නවත්තලා තාත්තට කියනවා කියලා තර්ජනය කරනවා. ඒ නිසා ඔවුන් එතනින් යනවා. රජතුමා තීරණය කරනවා මීනා කුමරිය වහම අශ්වයා පිටින් මාලිගාවට ගිහින් තමන්ගේ තාත්තව බලන්න යනවා. තාත්තා කියනවා මනමාලයන්ගේ අම්මලා ඇවිත් එයාව බදින්න අවසර ඉල්ලුවා කියලා. මේ ගැන මීනා ගොඩක් කේන්ති යනවා. ඇය අහනවා පරණ චාරිත්‍ර වාරිත්‍ර මගේ සතුටට වඩා වැදගත්. මට රොනන්ව බදින්න දෙන්න කියලා. රජතුමා දන්නවා රොනන් හොඳ බුද්ධිමත් තරුණයෙක් කියලා. ඒත් එයා රණශූරයෙක් නෙවෙයි. කරදරයක් ආවොත් එයාට ඔයාවවත් රාජධානියවත් ආරක්ෂා කරන්න බැරි වෙයි කියලා රජතුමා කියනවා. ඒත් කුමරිය විශ්වාස කරන්නේ ශක්තිමත් පාලකයෙකුට වඩා බුද්ධිමත් පාලකයෙක් හොඳයි කියලා. රජතුමා තමන්ගේ දුවට ගොඩක් ආදරේ කියලා ඔප්පු කරමින් රොනන් සහ ඇයට ආශිර්වාද කරන්න තීරණය කරනවා. සතුටින් ඉතිලි ගිය මීනා තාත්තව බදා ගන්නවා. කුමරිය පැහැර ගැනීමේ රාත්‍රියේදී මුළු ගම්වාසීන් වගේම මනමාලයන් එකතු වෙලා ඉන්නවා. රජතුමා කුමරියගේ සැමියා කවුද කියලා නිවේදනය කරන්නයි හදන්නේ. කුමරිය සූදානම් වෙන අතරතුරේදී මකරෙක් කිසිම දැනුම් දීමකින් තොරව ඇවිත් කුමරියව අරයි යනවා. රොනන් මකරාව නවත්තන්න උත්සාහ කළත් එයාව පොළොවට විසි කරනවා. රජතුමා දන්නවා මේක කළේ කේසර් මායාකාරයා බව. ඔහු සෙනගට කියනවා කවුරු හරි මීනාව කේසර්ගෙන් බේරගත්තොත් කුමරියගේ අත සහ මගේ රාජධානිය ලැබෙනවා කියලා. හැම මනමාලයක්ම ස්වච්ඡාවෙන් ඒ සඳහා විදපත් වෙනවා. රොනන් රජතුමාගෙන් අහනවා එතකොට අපේ විවාහය කියලා. රජතුමා කියනවා මම වැරද්දක් කළා. කුමරියට වීරයෙක් මිස කල්පනා කරන්නෙක් නෙවෙයි උනේ කියලා. ටිකක් කල්පනා කරලා රොනන් කුමරියව සොයාගෙන ගමනට එකතු වෙන්න තීරණය කරනවා. ඔහු සන්නහයක් ඇඳලා දුන්නක් ගන්නවා. සිතියමකින් හොයාගන්නවා මකරා නැගෙනහිරට පියාසර කළා කියලා. මේ මනමාලයා දකින්න රොනන් පාරක් නැති කැලෑවක් කරා යනවා. රොක් ඩයි හිතනවා මම ගිහින් ඌව මරනවා. එතකොට මට කුමරිය හොයාගන්න පුළුවන් වෙයි කියලා. කේසර් මාලිගාවේ මීනා කුමරිය ඇහැරෙන්නේ කේසර්ගේ මාලිගාවේ. ඒක හරිම උස කන්දක් උඩ තියෙන්නේ. එයා වටපිට බලනකොට හැමතිස්සෙම ගැහැණු ළමයිගේ රන් පිළිම දකිනවා. මීනාව පැහැරගත්ත මකරා වයසක ගැහැණියක් බවට පත් වෙලා මීනාව පිළිගන්නවා. ඇය කියනවා මේ මාලිගාවේ බිත්තිය ඇතුළට එන්න වරම් ලැබුණේ කුමරියන් කිහිප දෙනෙකුට විතරයි. ආපහු කිසිම කෙනෙක් ආපහු ගියේ නැහැ. ඒත් මේ මාලිගාව බිහිසුණු තැනක් නෙවෙයි විනෝද ජනක තැනක්. කේසර් මාමට කම්මැලි. එයාට යාළුවෝ හොයන්න ඔයා තමයි එයා තෝරගත්තු විශේෂ තරුණිය කියලා. මකරා කියනවා ඔයා කේසර් මාමගේ අවධානය තියාගන්න හැදුවොත් ඔයාගේ අනාගත පරාදීසයක් වේවි. එයාගේ බලාපොරොත්තු කඩකොලොත් මෝඩ විදිහට කේසර්ට විරුද්ධ වුණු අනෙක් කුමරියන්ට වෙච්ච දේ ඔයාටත් ඒ කියන්නේ රන් පිළිමයක් බවට පත් වෙන්න වේ.
මාලිගාව ඇතුළේ යක්ෂ සේවකයෝ කේසර්ගේ දිග රැවුල පීරනවා අපිට පේනවා. සේවකයෝ යාට ඇඳුම් ගෙනාවත් මේවා මම කලින් ඇඳලා තියෙනවා. විසි කරන්න කියලා කියනවා. මට අලුත් ඇඳුම් ඕනේ. මගේ අලුත් පෙම්වතියට ලස්සනට පෙනෙන්න. මකරා රූපරාන්තික නාහිනා ඇවිත් කේසර්ට කියනවා ඔබතුමා කිව්වා වගේම මම මීනා කුමරිය අරන් ආවා කියලා කේසර් සතුටු වෙනවා. ඔයාට තෑග්ගක් දෙන්නම් විස්තරයක් කියන්නම්. ෆින් මායාකාරයා හැංගිලා ඉන්නේ කොහෙද කියලා. වීරයාගේ ගමන අනෙක් පැත්තෙන් කුමරියව බේරගන්න යන ගමනේදී රොනන් දකිනවා විශාල සර්පෙක් වලස් පවුලක් ගිලින්න හදනවා. රොනන් වලස් පවුලට උදව් කරන්න හැදුවත් ඊතලයක් හීයක දාන්නවත් එයා දන්නේ නැහැ. එයාගේ ප්‍රහාරය කිසිම බලපෑමක් කරන්නේ නැහැ. රොනන් ඉක්මනින් කල්පනා කරනවා සර්පය බය මොනවටද කියලා. එයාගේ හිත නාගය අල්ලන්නේ. ඉස්නේ චාමර් මතක් වෙනවා. ඔහු වහාම විශේෂ ශාකයක් පාවිච්චි කරලා නලාවක් හදනවා. ඒක පාවිච්චි කරලා සර්පයාව ගඟට ඇදලා ඌව ඈතට ගෙනියනවා. රොනන්ට පුදුම හිතෙනවා. මොකද වලස් පවුලට කතා කරන්න පුළුවන්. ඒ වලස් තාත්තා අපේ පවුල බේරගත්තාට ස්තුතියි. මම අද ඉදන් ඔබට ණය ගැති කියලා කියනවා. රොනන් තමන්ගේ මෙහෙයුම ගැන වලස් තාත්තට කියනවා. වලස් තාත්තා කියනවා කේසර් දන්නවා අපිට පහර දුන්න සර්පයා වැඩ කරන්නේ කේසර්ට. එයා මේ සර්පයා ඇව්වේ අලුත් ඇඳුම් වලට ගෙති හදන්න දුර්ලභ සතුන්ගේ හම් හොයන්න කියලා. කේසර් හොයාගන්න විදිහ වලස් තාත්තා දන්නේ නැහැ. ඒත් එයාට පුළුවන්ලු මේ කැලෑවේ ජීවත් වෙන ෆින් කියන හොඳම මායාකාරයා ළඟට රොනන් වරන් යන්න. ෆින් මායාකාරයා කේසර්ව හොයාගන්න විදිහ දන්නවා ඇති. රොනන් වලස් තාත්තා පිටට නැගලා ෆින් ළඟට යනවා. ෆින් මායාකාරයා අන්තිමේදී වලස් තාත්තා රොන්ව ෆින් මායාකාරයා ළඟට අරන් යනවා. හැමදේම යාගේ වරදින් වුණ දෙයක් කියලා පිළිගන්න ෆින් රොනන්ට උදව් කරන්න එකක වෙනවා. කේසර්ට සේවය කරන මකලා ඇත්තරම නාගීනා කියන මායාකාරයයි. අවුරුදු ගානකට කලින් ෆින් ඇගේ ආදරය දිනාගන්න සැලසුම් කළාලු. අවුරුදු දෙකක් පුරා මැජික් ඉගෙන ගත්තාලු. ඒත් නාහිනා ළඟට යන්න හැම වෙලාවෙම හිතනකොට ඇය ප්‍රතික්ෂේප කරයි කියලා බය හිතුණලු. ඇය ප්‍රතික්ෂේප කිරීම අවදානම් ගණක් කැමැති වුණ ෆින් ඇයව තමන්ට ආදරය කරන්න සලස්වන මන්තරයක් හැදවා. ඒත් මන්තරය ඕනට වඩා ශක්තිමත් වුණා. ෆින්ට ඒක ආපසු හරවන්න කලින් නාහිනා කියන ගෑනි පිස්සු හැදිලා කේසර් ගිහින් නාගිනාට කිව්වා. ෆින් වාට කළේ මොකක්ද කියලා එයාගේ තරහෙන් ආදරයෙන් මන්තරය අඳුරු හා විකෘති වුණා. එදා ඉදන් නාහිනා තමන්ගේ පලිය ගන්නේ ෆින් ගෙනුයි සතුටින් ආදරය කරන අයගෙනු. රොනන්ට දැනගන්න ඕනේ මේ වෙලාවේ මීනා කුමරියට මොකද වෙන්නේ කියලා. ෆින් තමන්ගේ මැජික් එකෙන් රොන්ට ඒක පෙන්නනවා. දුවන්ද සටන රොනන් දකිනවා කේසර් රන් කෑම වලින් මීනාව සතුටු කරන්න හදනවා. ඔහු මීනාව සිප ගන්න හදනකොට ඇය කලබලෙන් එයාගේ ඔළුව ගහනවා. රොනන් අහනවා කේසර්ගේ මාලිගාව කියන්නේ කොහෙද? මට එතනට යන්න පුළුවන් කොහොමද? කියලා ෆින් කියනවා. කිසිම මනුස්ස පුරුෂයෙකුට කබීර් වගේ මායාකාරයෙකුට විරුද්ධව ඉන්න බෑ. ඔයා මගේ ගෝලයා විදිහට මෙතන ඉන්න. මම ඔයාට දන්න හැම මැජික් එකක්ම උගන්වන්න. එතකොට කේසර්ව පරද්දන්න පුළුවන්. ඒකට අවුරුදු 20ක් යයිලු. රොනන් ඊට වඩා ඉක්මන් ක්‍රමයක් ඉල්ලනවා. ෆින් එකක වෙනවා. ඒත් ඒක සියදිවි නසා ගැනීමක් වගේ වැඩක්ලු. ෆින් කියනවා නැගෙනහිරට හැකි තරම් වේගෙන් ගිහින් වැලි කඳු ළඟට යන්න. ඒත් ඇතුල් වෙන තැනට යෝධ හිසකින් ආරක්ෂාව ලැබෙනවා. ඒ යෝධ හිස පසු කර යන්න පුළුවන් නම් ඔයාට කේසර්ගේ රාජධානිය ඇතුළට වෙන්න පුළුවන් වේවි. කාලේ නාස්ති නොකර රොනන් තමන්ගේ ගමන පටන් ගන්නවා. ටික වෙලාවකට පස්සේ නාහිනා ෆින්ව හොයාගෙන ගිහින් අත්අඩංගුවට ගන්නවා. රොනන් ඔහුව බේරගන්න හදනකොට රොක්ඩයි පොරවකින් ඔහුට පහර දෙනවා. රොක්ඩයි රොනන්ව පස්සේ පන්නනවා. අවසානයේදී රොන්ට රොක්ඩයි එක්ක සටන් කරන්න වෙනවා. වලස් තාත්තා රොනන්ව ආරක්ෂා කරන්න හැදුවත් පහසුවෙන් පරදවනවා. රොනන්ට පුළුවන් වෙනවා රොක්ඩයි එක්ක කුටි බැට හුවමාරු කරගන්න. රොක්ඩයි ප්‍රපාතයෙන් වැටෙන්න ගියත් රොනන් ඔහුව බේරගන්න. අරක්ගෙන ඉන්නවා. රොක්ඩයි ඒ අවස්ථාව පාවිච්චි කරලා රොනන්ව මරන්න හැදුවත් ඔහු කන්දෙන් පහළට වැටෙනවා. නාහිනා ෆින්ව කේසර්ගේ මාලිගාවට අරන් ගිහින් එයාව සිරමැදිරියක දානවා කියලා කේසර්ගෙන් ඉල්ලනවා. කේසර් නාගිනාගෙන් අහනවා මම ගෙනෙන්න කිව්ව කෙල්ල ඇයි මෙලෙච්චෙක් වගේ හැසිරෙන්නේ කියලා. ඇය කියනවා ඒක තමයි නූතන කුමරියන්ගේ හැටි කියලා. මීනා කුමරියව හිර කරලා තියෙන කාමරේ ඇන ඇඳුම් ටිකක් එකට ගැට ගහලා කඹයක් විදිහට පාවිච්චි කරලා ජනේලෙන් පැනලා යන්න හදනවා. බිම තියෙන කේසර්ගේ තොප්පිය ඇයට පේනවා. ඇය ඒක දාගත්තාම ඒක නොපෙනෙන තොප්පියක් කියලා දැනගන්නවා. නිදහස සඳහා සටන කේසර්ගේ ආරක්ෂකින් මීනාව කූඩුවක දාලා කේසර් ළඟට ගෙනියන්න කාමරයට එනවා. ඇය නොපෙනෙන බලය පාවිච්චි කරලා එයාලව රවට්ටන්න කූඩුව ඇතුලේ හිර කරනවා. කේසර් තමන්ගේ සේවකයින්ට කියනවා එයාව හොයන්න. නැත්නම් ඔයාලා හැමෝම දඩුවම් විඳින්න වෙනවා කියලා. ඇය කේසර්ගේ දිග රැවුල කණුවක ගැට ගහලා තමන්ව එයාට පේනවා. ඇය තර්ජනය කරනවා. එයා අල්ලගත්ත අනෙක් කුමාරියන්වත් එක්ක මට යන්න දෙන්න කියලා. කේසර් ඇයට අල්ලගන්න හැදුවත් ඇය ආයෙත් නොපෙනෙන තොප්පිය දාගන්නවා. කනුව බෙදපු රැවුල නිසා කේසර් තමන්ගේ මාලිගාවෙන් පහලට වැටෙනවා. මීනා නොපෙනෙන බලය පාවිච්චි කරලා නාහිනාගේ ඇඟිල්ලේ තියෙන කොළපාට මුදුව ගලවනවා. මේක පාවිච්චි කරලා තමයි ඇයට අනිත් කුමරියන්ව නිදහස් කරන්න පුළුවන්. ඇය මුදුව පාවිච්චි කරලා කුමරියන්ගේ මන්තරය කඩනවා. ඔවුන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඇය ඔවුන්ට පැනලා යන්න පුළුවන් ජනේලය ළඟට ගෙනියනවා. ඒත් ඊට පස්සේ නාහිනා ඇවිත් මීනාව පැනලා යන එකෙන් අතල කරනවා. යෝධයාගේ තෑග්ග රොනන් කැලෑවේදී පාචයන්ට යක්ෂයෙකු විසින් ලාහු බදිනවා දැකලා ඔහු බේරගන්න. ඔහු පාචයන්ට කියනවා බයයි නම් ගෙදර යන්න කියලා. ඒත් පාචන් කියනවා කුමරියෝ නොගෙන හිස් අතින් අම්මා ළඟට යනවට වඩා හොඳයි මේ භයානක ගමන හොඳයි කියලා.
ඔහු කුමරියෝ හොයන්නේ තමන්ගේ අම්ම කිව්ව නිසයි. දිගු ගමනකින් පස්සේ ඔවුන් කේසර්ගේ රාජධානියට යන කාන්තාරයට ළඟා වෙනවා. ඒත් ඇතුළේ වෙන තැන නිදාගන්න ඉන්න යෝධ හිසකින් අවහිර වෙලා රොක්ඩයි හදනවා යෝධයාට තමන්ට යන්න ඉඩ දෙන්න කියලා. ඒත් ඒකෙන් යෝධයාට කේන්ති යනවා. යෝධයාට මුහුණ දීලා මැරලා ඉන්න සොල්දාදුවන් දහස් ගණනක් රුණන්ට පේනවා. අත්තරින්න හදනකොටම රොනන් බිම තියෙන කවච්ච පේනවා. ඔහු තේරුම් ගන්නවා මේ වැලි තැන තලාවේ කාන්තාරයක් නෙවෙයි ගහක පතුල කියලා. කලින් මෙතන වතුර තිබුණ. රොනන් විශ්වාස කරනවා අහපව වතුරගෙන අවොත් යෝධ හිස සංසුන් වෙලා අපිට යන්න දෙයි කියලා. රොනන් ගිහින් ගඟ ළඟ ගලන එක නවත්තලා නිම්නයේ වියලි දූවිලි බවට පත් කරලා තියෙන වේල්ල ළඟට යනවා. රොනන් පාචන් සහ වලස්ථාත්ත එකතු වෙලා කැටපෝලයක් හදලා වේල්ල කඩනවා. ගඟ ආයෙත් ගලන්න පටන් ගන්නවා. වතුර යෝධ හිසට ස්පර්ශ වුණා විතරයි ඔහුට වතුර අත් සහ කකුල් ලැබෙනවා. යෝධයා රොනන්ට කියනවා ඔයා මාව බේරගත්. වතුර තමයි මගේ ගෙදර. මගේ ද්වේෂ සහගත සහෝදරයා වන කේසර් මාව මෙතන හිර කළා. මගේ බලය ලැබෙන වතුර නැති කළා කියලා. තමන්ව බේර ගැනීම වෙනුවෙන් යෝධයා රොනන්ට මැජික් කඩුවත් ෑගි කරනවා. මේ කඩුව විශාල බලයක් තියෙනවා. කේසර්ව පරද්දන්න පුළුවන්. කේසර්ගේ දිග රැවුල තමයි එයාගේ මැජික් බලය තියෙන්නේ. මේ කඩුවෙන් එයාගේ රැවුල කැපුවොත් කේසර්ව පරද්දලා තමන්ගේ පෙම්වතිය බේරගන්න පුළුවන්. තමන්ගේ කෘතඥතාවය පෙන්වීමට යෝධයා රොනන්ව එයාගේ කට්ටිය කේසර්ගේ මාලිගාවට ප්‍රහාණය කරනවා. සත්‍ය හෙළිදරව් කිරීම. අනෙක් පැත්තෙන් මීනා තවමත් මාලිගාවෙන් පැනලා යන්න හදනවා. ඇය සිරිමැදිරියක ඉන්න ෆින්ව දකිනවා. ෆින් ඇයගෙන් වතුර ඉල්ලනවා. වතුර දුන්නට පස්සේ ෆින් කියනවා ඔයාගේ පෙම්වතා රොනන් ඔයාව හොයාගෙන එනවා කියලා. ඒත් මීනාට රොනන් ගැන බයයි. මොකද එයා කවදාවත් කඩුවක් අල්ලලා නැහැ. ඇයට රොනන්ව පේනවා. ඇය ඔහුට පදාගන්නට දුවනවා. ඒත් ඒ වෙන්නේ වෙස්වලාගත් කේසර්. ඔහු මීනාව අල්ලගන්නවා. කූඩුවක දාන්න සේවකීන්ට අන කරනකොට ඇත්ත රොනන් එතනට එනවා. මා සටනක් පටන් ගන්නවා. ෆාචන් සහ වලස්ථාත්තා රොනන්ට ආරක්ෂකින් එක්ක සටන් කරන්න උදව් කරනවා. රොනන් කේසර් එක්ක සටන් කරනවා. කේසර් රොනන්ව අහසට උස්සනවා. ඒත් ඉක්මනින්ම වෙහෙසට පත් වෙනවා. ඔහු රොනන්ට කියනවා ඔයා දිනුව. මම ඔයාව මාලිගාවට අරන් යන්න. ඔයාට මීනාව අරන් යන්න පුළුවන් කියලා. රොනන් සහ කුමරිය අවසානයේදී එකතු වෙනවා. ඒත් කේසර් ඒ අවස්ථාවෙන් තමන්ගේ වාසියට ප්‍රයෝජන ගන්නවා. නාහින ඇවිත් මුදුව පාවිච්චි කරලා මීනාව සදාකාලික නින්දකට පත් කරනවා. කේසර් රොනන්ට පිහියෙන් අනින්න හැදුවත් ඔහු ඒක මගහරිනවා. රොනන් කඩුවෙන් කේසර්ගේ රැවුල කපනවා. කේසර් රන් පිළිමයක් බවට පත් වෙනවා. ඒත් හැමදේම හරි නෑ. මොකද මීනාව නාහින සදාකාලික නින්දකට පත් කරලා රොනන් ෆින්ගෙන් ඉල්ලනවා මන්තරය කඩන්න කියලා. එයා කියනවා මට බෑ. මේක නාහිනාගේ වැඩක්. මට මෙතනට බලයක් නෑ කියලා. ෆින්ට බිම තියෙන නොපෙනෙන තොප්පිය පේනවා. ඔහු කියනවා බලාපොරොත්තුවක් තියෙනවා කියලා. ඔහු නාහිනාව හොයාගෙන යන්න පිටත් වෙනවා. රොනන් කියනවා ඔයාව ගෙදර අරන් යන්න. එතකොට ඇය ඇහැරෙයි කියලා. ඇත්තටම උනේ මොකක්ද? ඔවුන් රාත්‍රියේ කඳවුර ලාගෙන ඉන්නකොට නාහින ඇවිත් ඔවුන්ගේ නින්දට පත් කරනවා. ඇය තමන්ගේ මන්තර බලයෙන් පාචන්ට කියනවා රොනන් ගේ කඩුව අරන් එයාගේ පපුවට අනින්න කියලා. පාචන්ට් එයාගේ බලය විරුද්ධව ඉන්න පුළුවන් වුණත් ඊට පස්සේ රොක්ඩයි කැලේ මැදින් නැවිත් නිදාගෙන ඉන්න රොනන්ට පිහියෙන් නැනලා කුමරියව රාජධානියට අරන් යනවා. ඔහු මීනාව ඇගේ තාත්තා ළඟට අරන් ඇවිත් කියනවා මීනා නිදි මන්තරයකට අහු වෙලා. ඒත් මාත් එක්ක විවාහ වුණොත් ඒ මන්තරය කැඩෙන්න පුළුවන් කියලා. රජතුමා ඩොක්ටර්ට තමන්ගේ දුවව බන්දලා දෙන්න තීරණය කරනවා. අනෙක් පැත්තෙන් නාහිනා පිහියෙන් නැනපු රොනන්ව බලන්න එනවා. ඇය සිනාසෙමින් කියනවා ආදරේ ඔයාව විනාශ කළා කියලා. ඒත් ඇත්තටම මේ ඉන්නේ රොනන් නෙවෙයි ෆින්. ඔහු නොපෙනෙන තොප්පියෙන් රොන්ව සංගවලා තිබුණේ. ෆින් නාහිනාගෙන් සමාව ඉල්ලනවා මම මැරුණට පස්සේ වාට කරපු මන්තරය කැඩේ කියලා. කියනවා ෆින් ගැන තිබුණු නාහිනාගේ වහිර එකවරම නැති වෙනවා. ඇය ෆින්ට උදව් කරන්න තීරණය කරලා මීනාගේ මන්තරය ආපසු හරවන්න පුළුවන් මුදුව රොනන්ට දෙනවා. අවසානයේ රජතුමා කුමරියට අරන් ආපු එක රොක්ඩයිට රාජධානිය පවරන්න හදනකොට පාචන් ඇවිත් හැමදේම හෙළි කරනවා. කුමරියව බේරගත්තේ රොනන්. රොක්ඩයි නිදි කරලා ඉන්නකොට පිහියෙන්නේ නැද්ද කියලා කියනවා. රජතුමා ව්‍යාකූල වී කාගේ කතාවද විශ්වාස කරන්න කියලා කියනවා. රොනන් එතනට ඇවිත් ඇත්ත හෙළි කරනවා. ඔහු මුදුව එළියට අරන් මීනාගේ නිදි මන්තරය කඩනවා. මීනා පිටිපස්සෙන් නැවිත් රොක්ඩයි පහර දීලා එළවුණා. මුළු රාජධානියම සතුටු වෙනකොට ඔහු නැවත එකතු වෙනවා. රජතුමා රොනන්ට සහ මීනාට ආශිර්වාද කරනවා. රොක්ඩයිව අත්අඩංගුවට අරන් හිරේට ගෙනියනවා. මාලිගාවට අමුත්තන් පිරිසක් එනවා. ඒ තමයි මීනා බේරගත් කුමරියන්. ඔතනින් චිත්‍රපටය අවසන් වෙනවා. අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් වීඩියෝ එක ලස්සන අමතක් නොකර ලයික් එකක් දාන්න කියලා ඉල්ලනවා.